බොහෝ අය උත්සාහ කරන්නේ තමන්ගේ ඇඳුම් පැළඳුම් කතා කරන විලාසය හෝ වචන මාලාව වෙනස් කරලා අනිත් අය ඉස්සරහ වටිනාකමක් මවා පාන්නයි. නමුත් සැබෑ වටිනාකම කියන්නේ රංගපෑමක් නෙවෙයි. ඒක අනිත් අයට දැනෙන දෙයක්. ඔබ කතා කරන්නත් කලින් ඔබේ ස්නායු පද්ධතිය සහ ඔබ හැසිරෙන ආකාරය මගින් ඔබේ වටිනාකම අනිත් අයට sannivedanaya කරනවා. ඉහළ වටිනාකමක් ඇති පුද්ගලයින් අනුගමනය කරන ඔවුන්ගේ තත්වය ඉහළ නංවන නිහඬ පුරුදු 6ක් ගැන අද අපි කතා කරමු. පළවෙනි පුරුද්ද තමයි වැරදි වැටහීම් ගැන ඕනෑවට වඩා කරදර නොවීම. කවුරු හරි ඔබව වැරදියට තේරුම් ගත්තම වහාම ඒක නිවැරදි කරන්න ඔබව සාධාරණීකරණය කරන්න උත්සාහ කිරීම දුර්වලකමක්. ඔබ ඔබේ ප්‍රතිරූපය ආරක්ෂා කරන්න කොතරම් කලබල වෙනවාද ඒ තරමටම ඔබ අවිනිශ්චිතායකු ලෙස පෙනෙනවා. නමුත් ඉහළ වටිනාකමක් ඇති අය කරන්නේ කුමක්ද? ඔවුන් බලනවා මේ වැරදි වැටහීම Tamanට වැදගත්ද කියලා. එහෙම නැත්නම් ඔවුන් නිහඬව ඉන්නවා. ඒ නිහඬ බව සහ සංසුන් බව තුලින් පෙනෙන්නේ ඔබේ ආත්ම විශ්වාසයයි. දෙවෙනි පුරුද්ද. ප්‍රතික්‍රියා නොකර ප්‍රතිචාර දැක්වීම. යමෙක් ඔබට ප්‍රශ්නයක් ඇහුවොත් හෝ ඔබට බාධා කළොත් වහාම කලබල වී පිළිතුරු දීම වෙනුවට තත්පර කිහිපයක් නතරවන්න. මේ කුඩා ප්‍රමාව මගින් පෙන්වන්නේ ඔබේ මනස පාලනය කිරීමේ හැකියාවයි. මතක තබා ගන්න. ඕනෑම තීරණාත්මක මොහොතක ජයගන්නේ වඩාත්ම සංසුන් ස්නායු පද්ධතියක් ඇති පුද්ගලයයි. දෙවැන්න. ඔබේ කාලය සහ පෙනී සිටීම සීමා කිරීම. ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකුට ලබාගත හැකි පුද්ගලයෙකු වුණාම ඔබේ වටිනාකම අඩු වෙනවා. මේක සෙල්ලමක් නෙවෙයි. මේක ඔබේ ප්‍රමුඛතා හඳුනා ගැනීමක්. ඔබ කාර්යබහුලව සහ සැලසුම් සහගත පුද්ගලයෙක් බව දකින විට අනිත් අය ඔබ සමග කරන ගනුදෙනු වඩාත් සැලකිලිමත් ලෙස කරනවා. ඔබේ කාලයට සීමා මායිම් තිබීම ඔබේ වටිනාකම ඉහළ නංවනවා. හතරවෙනි පුරුද්ද. පීඩනයක් දැනෙන අවස්ථාවල ශරීර භාෂාව පාලනය කිරීම. අපිට බියක් හෝ චකිතයක් දැනෙනකොට අපේ හුස්ම වේගවත් වෙනවා, ඇස් පිල්ලම් ගහන වේගය වැඩි වෙනවා. නමුත් ඉහළ වටිනාකමක් ඇති අය Tamanගේ හකු ලිහිල්ව තබාගෙන හුස්ම ගැනීම පාලනය කරමින් නිසල්මන්ව සිටීමට පුහුණු වෙනවා. ඔබේ ශරීරයේ ඇති මේ ස්ථාවර බව අභ්‍යන්තර ශක්තියක් ලෙස අනිත් අයට දැනෙනවා. පස්වැන්න. අවධානය ලබා ගැනීමට උත්සාහ නොකිරීම. පහත් වටිනාකමක් ඇති අය හැම විටම උත්සාහ කරන්නේ අනිත් අයගේ අවධානය Taman වෙත යොමු කරගන්නයි. ඒ සඳහා ඕනෑවට වඩා කතා කරනවා හෝ අනවශ්‍ය ලෙස හයියෙන් hina වෙනවා. නමුත් ඔබ අඩුවෙන් සහ අර්ථවත් ලෙස කතා කරන විට ඔබේ වචනවලට වැඩි බරක් ලැබෙනවා. නිහඬ බව නිවැරදිව භාවිතා කරන පුද්ගලයා වෙත මිනිස්සු ඉබේම ආකර්ෂණය වෙනවා. අවසාන සහ වත්තම වැදගත් පුරුද්ද. අගෞරවනීය ගනුදෙනු වලින් ඉවත් වීමට එදි කැමැත්ත. යම් තැනක ඔබට ගෞරවයක් නැත්නම් හෝ ඔබේ සීමා මායිම් උල්ලංඝනය වෙනවා නම් එතන තවදුරටත් වාද කරමින් ඉන්න එපා. කිසිදු හැඟීම්බර පිපිරීමකින් තොරව නිහඬව එතනින් ඉවත්වන්න. ඔබට යමක් අහිමි වේවි කියන බියක් නැති බව පෙන්වන විට ඔබේ බලය සහ වටිනාකම ක්ෂණිකව ඉහළ යනවා. මේ පුරුදු 6ම එකම පදනමේ පිහිටා තිබෙනවා. ඒ තමයි ස්වයං පාලනය. ඔබ ඔබේ හැඟීම්, කාලය සහ ප්‍රතිචාර පාලනය කරන විට ඔබේ අනන්‍යත්වය ස්ථාවර වෙනවා. වටිනාකම කියන්නේ පිටතින් උපදවිය යුතු දෙයක් නෙවෙයි. ඒ අභ්‍යන්තරයෙන් ගොඩනැගිය යුතු දෙයක්. ඔබ අනුන්ගේ අනුමැතිය සෙවීම නතර කළ විට ඔබ ලෝකයට වටිනා පුද්ගලයෙකු බවට පත්වෙනවා. මෙවැනි තවත් වීඩියෝ නැරඹීමට අපේ channel එක subscribe කරන්න. ස්තුතියි.